ආයුබෝවන් ඔයාලා හැමෝටම අපි අද කතා කරන්න යන්නේ අපි එදා කතා කරපු පද්ධතියම අලුත් අප්ඩේට් එක ගැන. ඒ කියන්නේ අපි එදා කතා කරා මෙන්න මේ විදිහට යම් තලයක් මත තියෙනවා වස්තුන් දෙකක්. ඒ වස්තුන් දෙක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ විදිහට තන්තුවකින්. හරිද? මෙන්න මේ තන්තුවේ ආතතිය හොයන එක ගැන හරිද මේ තන්තුවේ ආතතිය හොයන එක ගැන අපි කතා කරා. ඒ තන්ත්‍රයේ ආතතිය හොයන එක ගැන අපි කතා කරා. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ තලයේම මේ වස්තුවට තව තන්තුවක් භාවිතයෙන් තව වස්තුවක් සම්බන්ධ කරලා තියෙනකොට මෙන්න මේ තන්තුවේ ආතතියයි මෙන්න මේ තන්තුවේ ආතතියයි කියන දෙකම හොයන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හරිද? හරිම ලේසි. මේ අර කලින් දවසේ හොයපු විදිහටම තමයි. ඒ කියන්නේ කලින් දවසේ හොයපු විදිහටම තමයි මේක හොයන්නේ. ඊට වඩා චුට්ටක් වෙනස් වෙනවා. ඊට වඩා චුට්ටම චුට්ටක් වෙනස් වෙනවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉස්සල්ලාම අපි ගානකින්ම වැඩේ කතා කරගෙන යන්න. හරිද? ඔයාලට මේ ගාන දෙන්නේ මේ විදිහට. හිතන්න මේක තමයි යම් තලය. මෙන්න මේ තලයේ ඉමීට වැඩේ කරගෙන යන්න. වැඩේ ගොඩ දාගන්න පුළුවන් ඒකට. හරිද? මෙන්න මේ තලයේ උඩ තියෙනවා මෙන්න මේ විදිහේ වස්තුන් තුනක්. හරිද? මෙන්න මේ විදිහේ වස්තුන් තුනක් තියෙනවා. වස්තු ඇද වුණාට කමන්නේ. වස්තු කොට ඇද. හරිද? මෙන්න මේ වස්තුන් ටික මෙන්න මේ විදිහට තන්තු දෙකක් භාවිතයෙන් සම්බන්ධ කරලා තියෙනවා. තන්තු දෙකක් භාවිතයෙන් සම්බන්ධ කරලා තියෙනවා. අපිට මේක කියන්නේ මෙන්න මේ තන්තුන් දෙකේ. හරිද? මෙන්න මේ තන්තුන් දෙකේ මෙන්න මේ ආතතීන් දෙක හොයන්න කියලා. හරිද? මෙතනට ආතතියක් ඇති වෙන්න නම් අනිවාර්යෙන් මේක චලනය වෙන්න බෑ. ඒකෙන්ද අපි මේ පැත්තෙන් දෙමු නිව්ටන් කීයක්? නිව්ටන් 20ක බලයක් දෙනවා. මේ පැත්තට නිව්ටන් 20ක බලයක් දෙනවා. හරිද? මේ පැත්තට නිව්ටන් 20ක බලයක් දෙනවා. අපිට මේකේ ස්කන්ධය දීලා තියෙනවා 2යි 5යි 10යි කියලා. මෙතන 2යි කිලෝග්‍රෑම් මේක 5යි කිලෝග්‍රෑම් මේක 10යි කිලෝග්‍රෑම්. අපිට කියන්නේ මේ තැන් දෙකේ ආතතියන් හොයන්න කියලා. ඒ කියන්නේ මේ තන්තු දෙකේ ආතතියන් හොයන්න කියලා තමයි කියන්නේ. ඉස්සල්ලාම අපි අර කලින් දවසේ හදපු ගණන් වගේම අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ සම්පූර්ණ පද්ධතිය මේ පැත්තට චලනය වෙන්නේ කොච්චර ත්වරණකින්ද කියලා හොයාගන්න එක. හරිද? කොච්චර ත්වරණකින්ද කියලා හොයාගන්න එක තමයි ඉස්සල්ලාම කරන්න ඕනේ. ඒකට අපි මොකද කරේ එදා? අපි එදා කරේ මුළු පද්ධතියටම F සමාන ma දාපු එක. හරිද? ඉස්සල්ලාම මෙතනින් පද්ධතියටම F සමානයි ma යොදමු. ඉස්සල්ලාම පද්ධතියටම F සමානයි ma දාන්න. හරිද? පද්ධතියටම F සමානයි ma දානකොට මෙතන දෙන F සමානයි ma. මේ මුළු පද්ධතියම එකක් කියලා ගත්තොත් එහෙම පද්ධතියෙන් පිටට තියෙන බාහිර බල අඳුර ගන්න විදිහ මම ඔයාලට කිව්වා. මේ මුළු පද්ධතියම ගත්තොත් එහෙම පද්ධතියෙන් පිටට තියෙන බාහිර බල ටික අපි අඳුර ගන්න විදිහ කිව්වා. ඒ බාහිර බලේ මේකේ තියෙන විදිහට ඒ බාහිර බලය තමයි නිව්ටන් 20. දැන් ඔයාලා ඒක හොයාගන්න විදිහ දන්නා. හරිද? මේ F ට අදාළව අපි දාගන්නවා නිව්ටන් 20. දැන් m කියන්නේ කීයද? පද්ධතියටම F සමානයෙන් මේ දානකොට මේ මුළු පද්ධතියෙම තියෙන වස්තුන්ගේ එකතුව ගන්න ඕන. පද්ධතීන්ගේ ස්කන්ධයන්ගේ එකතුව. ස්කන්ධයන්ගේ එකතුව එනවා 2 ධන 5 ධන 10 කියලා. ගුණ කරනවා ඒව තමයි අපි හොයන්නේ. ඒතකොට මෙතනින් 20ක් එනවා. 20 සමාන වෙනවා 17 වැඩි කිරීම ඒට. ඒතකොට 20 බෙදනවා 17න් මේ පැත්තේ එනවා a 20 17න් බෙදුවාම එනවා 1.18 කියලා. 1.18 ms ඍණ 2 සමානයි a කියලා එනවා. හරිද? ඒ විදිහට එනවා. ඊළඟට අපිට ඉස්සල්ලාම T1 හොයන්නත් පුළුවන් T2 හොයන්නත් පුළුවන්. T1 හොයන්නත් පුළුවන් T2 හොයන්නත් පුළුවන්. ඔයා T1 හොයනවා නම් මට කියන්න මෙතනින් මොන වස්තුවටද ඔයා F සමාන ma දාන්න ඕනේ. දැන් අපි වස්තුන් තුන වෙන වෙන බඳගමු. මේක
හරිද? මේක කිලෝග්‍රෑම් 2 වස්තු. මේක කිලෝග්‍රෑම් 2 වස්තු. හරිද? මේක කිලෝග්‍රෑම් 5 වස්තු. මේක කිලෝග්‍රෑම් 5 වස්තු. මේක කිලෝග්‍රෑම් 10 වස්තු. 10 නේ? ඔව්. මේක කිලෝග්‍රෑම් 10 වස්තු. මේ වස්තුව ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුවේ තියෙන බල මොනවද? මේ වස්තුවේ ඒ කියන්නේ දැන් කිලෝග්‍රෑම් 2 කියන එක වෙනම පද්ධතියක් විදිහට අපි හිතුවොත් එහෙම වෙනම පද්ධතියක් විදිහට හිතුවොත් මේකේ චලනයට බලපාන බාහිර බල මොනවද? චලන ඒ කියන්නේ බාහිර බල තියෙනවා තව මම එදා කියලා දුන්නා. මං අහන්නේ චලනයට බලපාන බාහිර බල ටික මොනවද මේකේ තියෙන? මේකේ තියෙන චලනයට බලපාන බාහිර බල ටික මොනවද? මේකේ චලනයට බලපාන බාහිර බල වලට තියෙන්නේ මේ නිව්ටන් මේ කිලෝග්‍රෑම් 2 වස්තුවට අදාළව මේ පැත්තට තියෙන T1 විතරයි නේද? නේද? ඒ පැත්තට තියෙන T1 විතරයි. ඊළඟට පහ ගත්තොත් එහෙම පහේ තියෙනවා මේ පැත්තට T2 එකක්, මේ පැත්තට තියෙනවා T1 එකක්. හරිද? 10 ගත්තොත් එහෙම 10 මේ පැත්තට තියෙනවා නිව්ටන් 20ක්, මේ පැත්තට තියෙනවා මොකක්ද? T2. මට දැන් ඉස්සල්ලාම ඕනේ T1 කියන එක හොයන්න. T1 කියන එක හොයන්න. බැලු බැලමට පේනවා T1 කියන එක කිලෝග්‍රෑම් 2 වස්තුවටත් අදාළයි කිලෝග්‍රෑම් 5 වස්තුවටත් අදාළයි. T1 කියන එක කිලෝග්‍රෑම් 2කටත් අදාළයි කිලෝග්‍රෑම් 5කටත් අදාළයි. ඒ වුණාට අපිට එකපාරම මේකේ ඒ කියන්නේ මේ වස්තුවේ කිලෝග්‍රෑම් 5 කියන වස්තුවේ මෙන්න මේ T1 කියන එක තිබ්බා කියලා අපිට කෙලින්ම කිලෝග්‍රෑම් 5 කියන එකට F සමාන ma දාලා ගාන හදන්න පුළුවන්ද බැරිද? හදන්න පුළුවන්ද බැරිද? ගාන හදන්න බෑ. ඇයි? දැන් මේකට F සමානයි ma දැම්මොත් එහෙම මම මේ හදන්න බැරි ඇයි කියලා දෙන්නේ. මේකට F සමානයි ma දැම්මොත් එහෙම F කියන එකට අපිට දාන්න වෙන්නේ T1 ඍණ T2 නේද? නෑ sorry T2 ඍණ T1 නේද? ඇයි ඒ? පද්ධතිය යන්නේ මෙන්න මේ පැත්තට. ඇයි? බලය දීලා තියෙන්නේ එන්නේ එහෙට. ඒකෙන්ද යන්නේ මේ පැත්තට. එතකොට අපිට ලියන්න වෙනවා T2 ඍණ T1 සමානයි m වැඩි කිරීම a. හරි. අවුලක් නැහැ. ඊළඟට T2 ඍණ T1 සමානයි 5 වැඩි කිරීම 1.18. ඒකටත් උත්තරයක් එනවා. එතකොට දැන් T2 ඍණ T1 දාලා අපිට මෙතන උත්තරයක් ගත්තට මෙන්න මේ නොදන්නා පද දෙකක් මෙන්න මේ සමීකරණ ඇතුලේ තියෙන හින්දා අපිට මෙන්න මේ 5 කිලෝග්‍රෑම් කියන එකට F සමානයෙන් මේ දාලා මේක හදන්න බෑ නේද? ඒක තේරෙනවද? ඒක තේරෙන්න ඕනේ. 5 කිලෝග්‍රෑම් කියන එකට F සමානයෙන් මේ F සමානයෙන් මේ දාලා හදන්න පුළුවන් අපි T1 නම් හොයන්න මේ සමීකරණ මේ 5 කිලෝග්‍රෑම්ට දාලා T1 හොයන්න යනවා නම් අපි T2 දැනගෙන ඉන්නවා නම් මේ පද්ධතියට F සමානයෙන් මේ කියන එක දාලා හොයන්න පුළුවන්. නැත්තම් මේ දෙකෙන් එකක්වත් අපි දන්නේ නැත්තම් 5 කිලෝග්‍රෑම් කියන එකට F සමානයි මේ දාලා අපිට T1 වත් T2 වත් හොයන්න බෑ. මේ දෙකෙන් එකක් දැනගෙන හිටියොත් අනිත් එක හොයන්න පුළුවන්. ඒ කියන්නේ T1 දැනගෙන හිටියොත් T2 හොයන්න පුළුවන් මේකට දාලා. T2 දැනගෙන හිටියොත් T1 හොයන්න පුළුවන් මේකට දාලා. තේරුණාද? ඒකින්ද අපි ඉස්සල්ලාම T1 හොයන හින්දා අපි කිලෝග්‍රෑම් 2කට F සමානයි මේ දාලා ගාන හදමු. T1 හොයාගමු ඉස්සල්ලාම. හරිද? කිලෝග්‍රෑම් 2කට F සමානයි ma දාලා අපි ඉස්සෙල්ලාම T1 හොයාගමු. ලියා ගන්න එපා ගාන හදනකම්. ගාන හැදුවට පස්සේ ඔයාලා ලියා ගන්න. එතකන් හොඳට අහගෙන බලාගෙන ඉන්න. මේක එකපාරක් තේරුම් ගත්තා නම් එතනින් එහාට ගණන් ටික හදා ගන්න පුළුවන්. හරිද? හරි. අපි කෙලින්ම දාමු 2 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 2 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 2 කිලෝග්‍රෑම් ඇඳගමු. ඇයි මේ මොකටද? ඉස්සලා මුලින් දාන්න T1 සොයමු කියලා. T1 සොයමු. T1 හොයන්න 2 කිලෝග්‍රෑම්ට F සමානයි මේ දාන්න. හරිද? මේ තියෙන 2 කිලෝග්‍රෑම්. 2 කිලෝග්‍රෑම්ගේ මේ පැත්තට තියෙනවා T1 ව. හරිනේ? මෙතනින් තියෙනවා අපි දාමු 2 කිලෝග්‍රෑම් කියලා බාහිර චලනයට අදාළ බාහිර බල ටික අපි ලකුණු කරගත්තා. හරිනේ මේකේ ඝර්ෂණ බල නැහැ. ඒකෙන්ද චලනයට ඝර්ෂණ බලයේ බලපෑමක් ඇති කරන්නේ නැහැ. දැන් මෙතනට F සමානයි ma දැම්මහම මේකට F සමානයි ma දැම්මහම F කියන්නේ T1 m කියලා කියන්නේ 2යි අපිට එනවා 1.18 කියලා. හරිද?
2.18යි කියලා එනවා. එතකොට මෙතනට T1ට උත්තරයක් එනවා 1.18 දෙකෙන් වැඩි කරාම එනවා 2.36යි නිව්ටන් සමාන වෙනවා මෙතන T1ට. ඒ කියන්නේ T1 කියන එක 2.36යි. තේරුණාද ඒක? ඒක තේරුණා. අපි ඊළඟට T2 හොයන්න ඕනේ. අපිට T2 හොයන්න දැන් 5 කිලෝග්‍රෑම්ට දාන්නත් පුළුවන් 10 කිලෝග්‍රෑම්ට දාන්නත් පුළුවන්. ඇයි ඒ? අපි 5 කිලෝග්‍රෑම් එකේ දෙපැත්තේ තියෙන එකකින් එකක් දන්නවා 10 කිලෝග්‍රෑම් කියන එකේ දෙපැත්තේ තියෙන එකක් දන්නවා. හරිද? 5 කිලෝග්‍රෑම්ට අපිට කලින් දාන්න බැරි වුණේ T1 හොයන්න. අපි එතකොට T2 දන්නේ නැහැනේ. T2 දැනගෙන හිටියනම් 5 කිලෝග්‍රෑම්ට දාලා අපිට T1 හොයන්න තිබ්බා. අපි T2 දන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ 5 කිලෝග්‍රෑම්ට අපිට දැන් දාන්න පුළුවන්. දැන් අපිට දාන්න පුළුවන් T2 හොයන්න. අපි 10 කිලෝග්‍රෑම්ටත් දාමු 5 කිලෝග්‍රෑම්ටත් දාලා මේ ගානේදී විතරක් දෙකෙන්ම හදන විදිහ කියලා දෙන්නම්. අපි දැන් T2 සොයමු. හරිද? මෙතන ලිව්වොත් පේනවනේ. T2 සොයමු. T2 සොයමු. හරිද? T2 හොයන්න අපි 10 කිලෝග්‍රෑම්ට දාමු ඉස්සෙල්ලා. 10 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 10 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 10 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. මෙතනින් මම නිකන් ඇඳගත්තොත් 10 කිලෝග්‍රෑම් කියන එක 10 කිලෝග්‍රෑම්ගේ චලනයට බලපාන බාහිර බල දෙකක් තියෙනවා. මේ පැත්තට තියෙනවා 20 නිව්ටන්. මේ පැත්තට තියෙනවා T2. ඒක තමයි අපි හොයන්න යන්නේ. හරිද? ඊට පස්සේ මෙතනට F සමානයි ma දැම්මොත් එහෙම මෙතනට F සමානයි ma දැම්මොත් එහෙම මෙතනින් යන්නේ මේ පැත්තට හින්දා අපිට ලියන්න පුළුවන් 20 ඍණ T2 සමානයි 10 වැඩි කිරීම 1.18 කියලා. නේද? 10 වැඩි කිරීම 1.18 කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට එනවා 20 ඍණ T2 සමානයි 11.8යි. ඊට පස්සේ 11 මේ පැත්තට ගන්නවා 11.8 මේ පැත්තට අරන් T2 මේ පැත්තට යවනවා. එතකොට උත්තරයක් එනවා 8.2 නිව්ටන් සමානයි T2ට. 8.2 නිව්ටන් සමානයි T2 කියලා උත්තරයක් එනවා. මෙතන පේන්නේ නැද්ද? මම මේ අන්තිම පියවර මේ පැත්තට ගන්නම්. මෙතනින් එනවා 8.2 නිව්ටන් සමානයි T2 කියලා. හරිනේ. 8.2 නිව්ටන් සමානයි T2 කියලා උත්තරයක් එනවා. මෙන්න මේ T2 කියන එකට. 8.2 සමානයි T2ට. හරි. T2 සමානයි 8.2ට. අපි දැන් 5 කිලෝග්‍රෑම්ටත් දාලා බලමු 8.2 ඒ විදිහට වෙනවද කියලා එන්න ඕනේ. හරිද? අපි දැන් 5යි මේක නිකන් T2 සොයන්න T2 සොයමු. ඒකට 5 කිලෝග්‍රෑම්ට F සමානයි මේ දාන්න යන්න. මේක මේ අමතරව කරන්නේ. කෙලිම නැත්නම් 5 කිලෝග්‍රෑම්ට දාලා හදන්න පුළුවන් මේ 10ට දාන්නේ නැතුව. හරිද? දැන් මේක හදන විදිය දැක්කම ඒ දෙකටම හදා ගන්න පුළුවන්. හරිද? ඔයාලට ගාන හදලා හදිස්සියේවත් දැන් මේ විදිහේ ගානක් ඇවිල්ලා ඔයා මේ විදිහට ගාන හදලා උත්තරේ හරිද කියලා බලා ගන්න. ඔයා මේකටයි දාලා මේ T1 T2 කියන එක හොයාගත්තා. ඔයාට උත්තරේ සැකයි. සැකයි නම් ඔයා මෙන්න මේකට දාලා බලන්න. මෙන්න මේකට දාලා T1 හරි T2 හරි හොයන්න. එකම උත්තරේ එයි. T1ට හරි T2ට හරි මේකට දාලා හදලා බැලුවොත් එකම උත්තරේ එන්න ඕනේ. එතකොට ගාන හරි. හරිද? හරි. දැන් 5 කිලෝග්‍රෑම් බැලුවොත් එහෙම 5 කිලෝග්‍රෑම්ගේ චලනයේ අදාළව බර තියෙනවා. මේ පැත්තෙන් T2 තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා T1. හරිද? මේ පැත්තෙන් තියෙනවා T1. එතකොට මේකට අපි F සමානයි ma දැම්මොත් එහෙම මේකට F සමානයි ma දැම්මොත් එහෙම ලියන්න මෙහෙමනේ T2 ඍණ T1 සමානයි m වැඩි කිරීම a. අපි දැන් හොයන්නේ T2 T2 හොයන්න. එතකොට මෙතන දෙනවා T2 ඍණ T1 කීයද? T1 අපි හොයාගත්තා 2.36යි. සමාන වෙනවා 5 වැඩි කිරීම 1.18ට. නේද? 1.18ට සමාන වෙනවා. 1.18ට සමාන වෙනවා. ඊට පස්සේ කියන්නේ මේක 1.18ට සමාන වුණානේ. ඒක හරි. ඊළඟට sorry 1.18ට සමාන වුණා නෙමෙයි A 1.18යි. ඊට පස්සේ T2 ඍණ 2.36 සමාන වෙනවා 5 1.18න් වැඩි කරාම එනවා 5.9ක්.
හරිද? මෙතනට එනවා 5.9ක්. 5.9ක් මෙන්න මෙතනට එනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ 2.36 එකතු කිරීමක් විදිහට මේ පැත්තට යවනවා. එතකොට එනවා 5.9 ධන 2.36. T2 සමාන වෙනවා. එතකොට අර උත්තරේම එන්න ඕනේ. T2 ට මෙතනට ආවේ 8.2යි. T2 ට මෙතනට ආවේ 8.2යි. මේකෙදිත් හරියටම 8.3යි කියලා උත්තරේ එනවා. හරිද? 8.3යි කියලා උත්තරේ එනවා. හරිද? 8.3යි කියලා උත්තරේ එනවා. ඒ කියන්නේ දශම ස්ථානයක් එහෙම වෙන්න පුළුවන්. හරිද? දශම ස්ථානයක් එහෙම වුණාට අවුලක් වෙන්නේ නැහැ. ඒකට උත්තරේ හම්බ වෙනවා. ඒ කියන්නේ උත්තරයට ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ මෙතන 8.2 කළා මෙතන 8.3 වුණා කියලා එහෙම අවුලක් නැහැ. ඒක එකම උත්තරේ විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ මේක මේ ආසන්න දශමයට වටේලා තියන්නේ. මේකේ හරිනම් හරියට එනවා නම් එන්නේ 8.2යි 6යි කියලා. 8.2යි 6යි කියලා. මේකෙත් ආසන්න දශම ස්ථාන දෙක මේ ආසන්න දශම ස්ථානයට අරන් තියෙන්නේ. ඒකින්ද මෙතන 6 කියන එක මෙතන අපි 3ක් විදියට අරගෙන මෙතනින් අපි ලියනවා 8.3යි නිව්ටන් කියලා ලියුවා. හරිද? මේක වැරද්දක් නැහැ. දෙකම හරි. හරි. ටක් ගාලා මේක ලියාගන්න. කොපිරයිට් කරගන්න කමන්න පළවෙනි ගානින්ද කොපිරයිට් කරගන්න. හැබැයි 30න් ලියන්න. නැත්නම් ඊළඟ ගාන තේරෙන්නේ ඔය ඊළඟ ගාන ඔයාලා තනියම හදන්න. ඒ කියන්නේ හදන්න කියන මම ගාන දීලා මම මේක සාකච්ඡා කරගෙන යනවා. ඔයාලා ගාන ලියාගෙන ඉවර වෙලා ගාන හදලා ඩිස්කෂන් එක බලන්න. හරි ටක් ගාලා ලියාගෙන මම මේක ලියාගන්න වෙන වෙලාවක් දෙන්නේ නැහැ. ස්ටොක් කරලා ලියාගෙන. ඇයි කියලා දන්නවනේ. හැමදාම කියනවා වගේ ඒකින්ද තමයි. හරි. ටක් ගාලා ලියන්න. හරි. ලියාගත්ත කියලා හිතනවා. ඒකින්ද අපි ඊළඟ ගානට යනවා. මේකෙම තව ගානක් හදලා අපි අර මේක දැන් අර මේ තලයේ ඝර්ෂණය තියෙන්නත් පුළුවන්. හරිද? චලනය වන පෘෂ්ඨය හා වස්තුව අතර ඝර්ෂණය තියෙන්නත් පුළුවන්. ඒ ඝර්ෂණය තියෙන ගානකුත් ඊළඟට අපි හදා ගන්න ඕනේ. ඒකත් පුරුදු වෙන්න ඕනේ. මොකද දැන් ඝර්ෂණය කියන එක දාලා තමයි මේ ගාන එන්නේ සාමාන්‍යයෙන්. ඝර්ෂණය කියන එක නැතු වෙන්න ඒත් ඉතින් අර කලින් දවසේ හදපු විදිහම තමයි හදන්න දෙන්නේ. හරියට වැඩේ කරගන්න. හරිද? උවමනාවෙන් වැඩේ කරගන්න. උවමනාවෙන් වැඩේ කරගත්තොත් ඉතින් ගොඩ තමයි. හරි. අපි ඊළඟ ගානට යමු. හරිද? ඒකෙත් තියෙනවා මේ විදිහට තලයක්. තලයක් තියෙන එපැයි. හරිද? මේ විදිහට තලයක් තියෙනවා. ඊට පස්සේ මේකෙත් තියෙනවා මේ විදිහට වස්තුන් තුනක්. මේකෙත් මේ විදිහට වස්තුන් තුනක් තියෙනවා. අපි වෙනසකට බලය යොදමු මේ පැත්තෙන්. හරිද? මේ පැත්තෙන් බලයක් යොදනවා නිව්ටන්. හරිද? මේ පැත්තෙන් බලයක් යොදනවා නිව්ටන් 120ට. 120යි නිව්ටන් බලයක් මෙන්න මේ පැත්තට යොදනවා. හරිද? අපි මේකේ ස්කන්ධයන් ටික දාගමු 15යි 20යි 8යි කියලා. මේ පැත්ත 15යි කිලෝග්‍රෑම්, මේ පැත්ත 20යි කිලෝග්‍රෑම්, මේක 8යි කිලෝග්‍රෑම්. මේකෙත් ඝර්ෂණයක් නැහැ. හරිද? මට ඕනේ මෙන්න මේ තන්තුවේ T1 කියන ආතතියයි මෙන්න මේ තන්තුවේ T2 කියන ආතතියයි ගණනය කරන්න. මොකද ඉස්සල්ලාම කරන්නේ? ඉස්සල්ලාම ඉතින් ඉස්සල්ලා වගේම පද්ධතියටම f සමාන m දාගන්න. හරිද? පද්ධතියටම f සමාන m දාගන්න. ලියාගමු. පද්ධතියටම f සමානයි ma යොදමු. f සමාන ma දාලා අපි මොකද්ද හොයාගන්නේ? ත්වරණය. පද්ධතියටම f සමාන ma යොදමු. පද්ධතියටම f සමාන ma දාද්දී මෙතනින් දානවා f සමානයි ma. f කියන්නේ කීයද මේකේ? චලනයට අදාළව තියෙන මේ පද්ධතියට තියෙන එකම බාහිර බලය මොකද්ද? පද්ධතියම එකක් කියලා ගත්තොත් එහෙම පද්ධතියට අදාළව තියෙන බාහිර බලය මොකද්ද? පද්ධතියට අදාළව තියෙන බාහිර බලය තමයි 120යි. හරිද? m කියන එක අපි ගන්නවා 15 වැඩි කිරීම 20 වැඩි කිරීම 8 වැඩි කිරීම 1. නේද? 15 වැඩි කිරීම 20 වැඩි කිරීම 8 වැඩි කිරීම 1. ඊට පස්සේ මෙතනින් යනවා 120 වැඩි කිරීම 120 සමානයි මෙතන දෙනවා 43යි වැඩි කිරීම a කියලා.
එතකොට 120 බෙදීම 43 සමානයි a. 120 බෙදීම 43 සමානයි a. එතකොට එනවා 2.79ක් කියලා. 2.79යි ms ඍණ 2 සමානයි a කියලා එනවා තොරණය. හරිද? ms ඍණ 2 සමානයි a කියලා එනවා තොරණය. දැන් 20 කිලෝග්‍රෑම්ට දාලා T1 හොයන්න බැරියයි කියලා දන්නවා. ඒකින්ද අපි 15 කිලෝග්‍රෑම්ට දාලා ඉස්සලාම T1 හොයමු. T1 හොයමු 15 කිලෝග්‍රෑම්ට දාලා. හරිද? මෙතනින් ලියාගමු T1 සොයමු. හරිද? T1 සොයමු. T1 හොයන්න 15 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 15 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 15 කිලෝග්‍රෑම් මෙහෙම ඇඳුත් එහෙම හරිද? 15 කිලෝග්‍රෑම් වස්තුව මෙහෙම ඇඳුත් එහෙම මේක තමයි ඒක තියෙන තලය. මේ පැත්තට තියෙනවා නිව්ටන් 120ක්. මේ පැත්තට තියෙනවා නිව්ටන් 120ක්. මේ පැත්තට තියෙනවා T1. T1 තමයි හොයන්නේ. හරිනේ? T1 තමයි හොයන්නේ. ඊට පස්සේ T1 තමයි හොයන්නේ. මෙතනට F සමානයි ma දාලා යන්නේ මේ පැත්තටනේ. යන්නේ මේ පැත්ත. යන්නේ මේ පැත්තට හින්දා 120 සමාන වෙන 120 ඍණ T1 සමාන වෙනවා 15 වැඩි කිරීම 2.79. හරිද? 2.79. 120 ඍණ T1 සමාන වෙනවා 15 2.79න් වැඩි කරාම 15 වැඩි කරන්න ඕනේ 2.79න්. එතකොට උත්තරයක් එනවා 41.85 කියලා. 41.85 කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ මෙතන 120 ඍණ 41.85 මේ පැත්තරාම T1 මේ පැත්තට එනවා. ඊට පස්සේ 120න් අඩු කරන්න ඕනේ 41.85. හරිද? 41.85ක් අඩු කරාම එනවා 78.15 නිව්ටන් සමානයි T1 කියලා. 78.15 නිව්ටන් සමානයි T1 කියලා එනවා. හරිද? T1 උත්තරේ 78.15 නිව්ටන්. ඊළඟට අපි මේ ගානෙත් මම දෙකටම අදාළව හදන විදිහ කියලා දෙනවා. ඔයාලා එකකට හැදුවාම ඇති. හරිද? එකකට හැදුවාම ඇති. ඔයාලට සැකයි වගේ නම් දෙකටම හදලා එකම උත්තරේ එනවද කියලා බලා ගන්න. අපි කෙලින්ම ලේසියිනේ. 8 කිලෝග්‍රෑම්ට දාලා T2 හොයාගත්තා නම් ලේසි. අපි දැන් T2 හොයමු. T2 සොයමු. T2 සොයමු. 8 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. මෙතන ලියුව පේනවනේ. 8 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. දැන් 8 කිලෝග්‍රෑම් ඇඳගත්තොත් එහෙම 8 කිලෝග්‍රෑම් වස්තුව ඇඳුත් එහෙම ඒක තියෙන්නේ මෙහෙම. මේක 8 කිලෝග්‍රෑම්. මේකේ බාහිර බලයකට තියෙන්නේ T2 විතරයි. නේද? මේකේ බාහිර බලයකට තියෙන්නේ T2 විතරයි. ඒකින්ද අපි මේ පැත්තට දානවා F සමානයි m. F සමානයි m දානවා. F කියලා කියන්නේ T2. මෙතනට එනවා 8. වැඩි කරන්න ඕනේ 2.79. හරිද? 8 වැඩි කරන්න ඕනේ 2.79. 8 වැඩි කිරීම 2.79 කියලා කියන්නේ 22.32. 22.32 නිව්ටන්. 22.32 නිව්ටන් කියලා එනවා T2ට. හරි නේද? මම හදුවා. 8 වැඩි කරනවා මේකෙන්. හරි. අපි දාලා බලමු 20 කිලෝග්‍රෑම් කියන එකට ඕක දාලා බලමු. හරිද? 20 කිලෝග්‍රෑම්ට ඕක දාලා බලුවොත් එහෙම 20 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 20 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. මේ පැත්තෙන් එනවා මෙහෙට. මේ පැත්තෙන් අපි වස්තුව ඇඳගත්තොත් එහෙම 20 කිලෝග්‍රෑම් කියලා. හරිද? 20 කිලෝග්‍රෑම් කියලා වස්තුව ඇඳ ගන්නවා. මේ පැත්තට තියෙනවා T2, මේ පැත්තට තියෙනවා T1. මේක යන්නේ T1 ගේ පැත්තට නේද? මේක යන්නේ මේ පැත්තටයි. බලය දීලා තියෙන මෙහෙට. ඒකින්ද මේකට පොඩි වැඩ හදන්නම් මම. F සමානයි ma දානවා. මේකට F සමානයි ma දානවා. මේක යන්නේ T1 ගේ පැත්තට ඍණ T2 සමානයි m වැඩි කිරීම a. අපි හොයන්නේ T2 ඈ.
මේකේ T1 දීලා තියෙනවා 78.15 ඍණ T2 සමානයි 20 වැඩි කිරීම 2.79. හරිනේ. එතකොට එනවා 78.15 ඍණ T2 සමානයි 20 වැඩි කරන්න ඕනේ 2.79 ඉන්නේ 2.79 වැඩි කරනවා 55.8යි කියලා උත්තරයක් එනවා 55.8යි කියලා. ඒක මේ පැත්තට ගන්නවා 78.15න් අඩු කරනවා 55.8ක් ඒක සමාන වෙනවා T2ට. හරිද? ඒක මේ කරනවා T2ට. මම මෙතන ගන්නම්. එතන අන්තිම උත්තරේ එනවා 78.15න් 78.15 අඩු කරනවා 55.8 22. මෙතනට එනවා 22.35 නිව්ටන් සමානයි T2 කියලා. 22.35 නිව්ටන් සමානයි T2 කියලා එනවා. හරිද? 22.35 T2 කියලා උත්තරේ එනවා. මම කියවන දශම ස්ථාන එකක් දෙකක් එහෙම වුණා කියලා ගාන වරදින්නේ නැහැ. ඒකට ලකුණු දෙනවා. ඔයා හදලා තියෙන විදිහ තමයි මේකේ බලන්නේ. හරි. ටක් ගාලා මේ ගාන ලියා ගන්න. ඊළඟට අපි තලයේ ඝර්ෂණයේ තියෙන එකක් කොහොමද හදාගන්නේ කියලා බලමු. ටක් ගාලා මේක ලියා ගන්න. ටක් ගාලා මේක ලියා ගන්න. 25 ලෙවල් කරන කට්ටියට නම් දැන් ගොඩක් එක්සෑම් එක ළඟයි. මං හිතන්නේ තව දවස් 40 30 ගාණක් විතර වගේ තියෙන්නේ. ගේමක් ගහන එක්කෙනෙක්ට නම් මේ කාලෙත් අර පොඩි මැච් එකක් ගහගන්න කාලයක් තියෙනවා. අර මහා ලොකුවට මැච් එකක් ගහගන්න බෑ. අර ඒ කියන්නේ වැඩ කරලම නැති එක්කෙනෙක්ට නම් බෑ. අර යම් තාක් දුරකට වැඩ කරලා තියෙන එක්කෙනෙක්ට නම් සුපිරි මැච් එකක් ගහගන්න පුළුවන්. අනිත් එක්කෙනෙක්ට සාමාන්‍ය ලෙවල් එකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ පැත්තෙන් මං කියන්නේ මම වැඩ කරපු විදිහ එක අර කම්පෙයාර් කරලා බලලා තමයි මම කියන්නේ. ඒක එක කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කොහොමද කවන්නේ වැඩ කරලා මහන්සි වෙන්න කොහොමද කැම්පස් යන්න බලන්න. හරි. 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 අපි දැන් බලමු මෙන්න මේ මං හිතනවා ලියලා ඉවරයි කියලා. ඒ කියන්නේ මම ස්ටොප් කරලා ලියා ගන්න කියලානේ තියෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ තලයයි වස්තුණුයි අතර ඝර්ෂණයක් තියෙනකොට මේ පද්ධතියේ මෙන්න මේ තන්තු වලට අදාළ ආතතිය හොයන්න කොහොමද කියලා. හරිද? හරි. අපි බලමු. හිතන්න දැන් මෙහෙම පද්ධතියක් තියෙනවා කියලා. හරිද? මේක තමයි අර තලය. මේ තලයේ මත තියෙනවා මෙන්න මේ විදිහට වස්තුන් තුනක්. අර ගානට සාපේක්ෂව මේ ගානට පොඩ්ඩක් ඉඩ යන හින්දා මම පොඩ්ඩක් ලොකු පොඩිවට මේ ලියන අදින එඩිට් කරන්නේ නැහැ. තලියද ඒ කියන්නේ. ඒ හරියන්නේ නැහැ. ඒකත් කෙලින්නේ. එහෙම බෑ නේද පොඩ්ඩක්. ලස්සන වියන්නත් බෑ. කොහොමද කැතයි. එහෙම නෙවෙයි. තලයේ කොච්චර ලස්සන නැද්දත් මම වස්තු ඇදුවේ. වස්තු ඇදයි. ලොකු ඇදන්නේ හරි. මේකේ තන්තු තියෙනවා දෙකක්. මේකයි මේකයි. මේ පැත්තට බලයක් දෙනවා මම නිව්ටන් 100ක. හරිද? නිව්ටන් 100ක බලයක් දෙනවා මේ පැත්තට. හරිනේ? හරි. මෙන්න මේකට මම දෙනවා 8 කිලෝග්‍රෑම්. මේක 2 කිලෝග්‍රෑම්. මේක 10 කිලෝග්‍රෑම්. මේක 10 කිලෝග්‍රෑම්. හරිද? මේකේ අපිට මියු දීලා තියෙනවා. ඒ කියන්නේ ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවා 0.4යි කියලා. 0.4ක ඝර්ෂණ සංගුණකයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ වස්තුන් මත ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවා. අපි ඉස්සල්ලාම පද්ධතියටම F සමානයි ma දාන්න කලින් අපි ඉස්සල්ලාම මෙන්න මේ වස්තුවෙන් වස්තුවට අදාළ මෙන්න මේ වස්තුවෙන් වස්තුවට අදාළ ඝර්ෂණ බලයන් හොයාගන්න ඕනේ. හරිද? ඝර්ෂණ බලයන් ටික හොයාගන්න ඕනේ. මෙතනින් හොයමු 8 කිලෝග්‍රෑම්හි ඝර්ෂණය සොයමු. ඝර්ෂණය ඒක අපි දාගමු මේ F1 කියලා. හරිද? 8 කිලෝග්‍රෑම්හි ඝර්ෂණය සොයමු. මෙතනින් දානවා F සමානයි
mu r මෙතනින් එනවා මේ f සමානයි 0.4 වැඩි කිරීම 80යි කියන. r 80ක් වෙන්නේ කොහොමද කියන එක දන්නවා දැන් ඈ. මම කලින් ඕවා කියලා දීලා තියෙනවා. 80ක් ඒ කියන්නේ 0.4 වැඩි කරන්න ඕන 80න් ඒ කියන්නේ මෙතෙන් දෙනවා 32යි කියලා. මෙතෙන් දෙනවා 32යි කියලා. හරිද? මේක 32යි. පොඩි වෙලා හදා ගන්නම් ඈ. නැත්නම් ඊටම තියෙනවා. 2 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය 2 කිලෝග්‍රෑම් හි ඝර්ෂණයට අපි දාගමුකෝ F2 කියලා. එතකොට මෙතෙන් දෙනවා F සමානයි mu r. මෙතෙන් දෙනවා 0.4 වැඩි කිරීම 20. 0.4 20න් වැඩි කරාම කීයද? පැකයි නම් කැල්ලකින් ගහලා ගන්න. 8යි. කැල්ල එක පාවිච්චි කරන්න දෙනවනේ අනිවාර්යෙන්. 10 කිලෝග්‍රෑම්ට 10 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය සොයමු. ඒක දාගත්තොත් simple F3 කියලා. මෙතෙන් දෙනවා F සමානයි mu r. මේ F3 සමානයි 0.4 වැඩි කිරීම මේක 100න් වැඩි කරන්න ඕන. ඒ කීයද? 0.4 100න් වැඩි කරාම 0.4 වැඩි කරන්න ඕනේ 100න්. එතකොට එනවා 40යි කියලා. 40යි sorry 40යි නිව්ටන් සමානයි F3 කියලා එනවා. F3 කියලා එනවා. හරිද? ගාණක් හදනකොට පිළිවෙලට හදන්න. පිළිවෙලට හදනවා කියලා කියන්නේ අකුරු ලස්සනට ලියන එක නෙවෙයි. එක කෑල්ලක් මේ පැත්තේ අනිත් කෑල්ල අර පැත්තේ වෙන කොහෙවත් හොයලා ඝර්ෂණ බලය හොයන එක ලියලත් නැහැ. එහෙම ලියන්න එපා. බලන එක්කෙනාට පේපර් එක බලන්න ආසෙ දෙන විදිහට උත්තර ලියන්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ හර ස්ටෙප් වලට තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් සම්පූර්ණ ප්‍රශ්නෙට ඔයාලා කියන ලියන එකට 10ක් හම්බ වෙනවනම් අර පළවෙනි කෑල්ලට 2යි මේක දැන් ඔයා මේකට මම නිකන් සාමාන්‍යගත ලකුණු 10ක් හම්බ වෙනවා කියලා මේක ලියනවට ලකුණු 2යි මේ ආයෙ මේක ලියනවට 2යි ආයෙ මේක ලියනවට 2යි ඔන්න ඔය විදිහට තමයි ලකුණු හම්බෙන්නේ. දැන් ඔයා මේක විතරක් ලියලා අනිත් ඒවා වෙන කොහෙවත් ලියලා පොත පිටිපස්සේ හදලා කොළේ පිටිපස්සේ හදලා ලියලා තිබ්බොත් එහෙනම් ඔයාලට මේකේ ලකුණු ටික හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඒකින්ද අර පිළිවෙලට හරියට සම්පූර්ණ උත්තරේ ලියන්න. චූටි චූටි කෑලි ලියන්න නැති. උත්තරයක් ලිව්වම අනිවාර්යෙන් සංකේත දාන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඒකකේ දාන්න පුරුදු වෙන්න. ඒකකේටත් ලකුණු හම්බෙනවා. හරිනේ? හරි. අපි දැන් මේ ටික හොයාගෙන ඉවරයි. ඝර්ෂණ බල ටික හොයාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මුළු පද්ධතියටම F සමානයි ma දාන්න. හරිද? පද්ධතියටම F සමානයි ma දාන්න තියෙන්නේ. පද්ධතියටම F සමානයි ma යොදමු. පද්ධතියටම F සමානයි ma යොදමු. මෙතන T1 T2 දාලා නැහැ. මොකද්ද හොයන්න යන්නේ? මේක T1 මේක T2. හරිනේ? හරි. දැන් මේකට F සමානයි ma දැම්මහම මේකට දානවා F සමානයි ma. F සමානයි ma දානකොට පද්ධතිය යන්නේ මේ පැත්තට. ඒකින්ද 30 මට කියන්න මේකේ තව බාහිර බල කීයක් තියෙනවද? මේ පද්ධතියට අදාළව බාහිර බල කියනවා 4ක්. බාහිර බල, ඒ කියන්නේ බල වර්ග නෙවෙයි. මම කියන බාහිර බල 4ක් තියෙනවා. එකක් තමයි මේ 100, අනිත් එක තමයි 32, 8, 40. මේ පැත්තට තියෙනවා චලනයට බලපාන බාහිර බල 3ක්. බාහිර බල වර්ග 3ක් නෙමෙයි මම කියන අගයන් 3ක් ගැන. හරිද? බාහිර බල වර්ග 2යි. මේ පැත්ත චලනයට බලපාන බලය තියෙන, ඒ වගේම ඝර්ෂණ බලය තියෙනවා. මේකේ තියෙනවා ඝර්ෂණ බල 3. ඒකින්ද ඒක චලනයට බලපාන හින්දා ඒක බාහිර බලයක් විදිහට අපි ගන්නවා. හරිද? එතකොට මෙතනට එනවා ඍණ 32 ධන 8 ධන 40 කියලා. සමාන වෙනවා කොහොමද ඒක ලියන්නේ? 8 ධන 2 ධන 10 වැඩි කිරීම a. ওই විදිහට එන්නේ. මෙතන එනවා 100 ඍණ 32යි 8යි 40යි. මෙතන එනවා 80ක් සමාන වෙනවා මෙතන එනවා 20ක් වැඩි කිරීම a. මෙතන එනවා 20 සමානයි 20 ධන a 20 වැඩි කිරීම a. මේ පැත්තත් 30ෙන් බෙදනවා මේ පැත්තත් 30ෙන් බෙදනවා 1 ms ඍණ 2 සමාන වෙනවා aට. තොරණේ එනවා 1 ms ඍණ 2යි කියලා. ඊළඟට අපි T1 හොයමු. අපි වෙනසකට T2 හොයමු. T2 හොයමු 8 කිලෝග්‍රෑම්ට දාලා T2 හොයමු. හරිද? මෙතන 8 කිලෝග්‍රෑම්ට දාලා T2 හොයනකොට T2 සොයමු. T2 සොයමු. T2 හොයන්න 8 කිලෝග්‍රෑම්ට F සමාන ma දානවා.
8යි කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 8යි කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. හරිනේ. මෙතනින් දැන් අපි 8යි කිලෝග්‍රෑම් ඇඳගත්තොත් එහෙම 8යි කිලෝග්‍රෑම් තියෙන මෙහෙමනේ. මේක 8යි කිලෝග්‍රෑම් කියලා ගත්තොත් එහෙම 8යි කිලෝග්‍රෑම් මේක 8යි කිලෝග්‍රෑම්ගේ මේ පැත්තට තියෙනවා T2 බලයක්. හොඳට මතක තියාගන්න මේ පැත්තට තියෙනවා F1 බලය. ඝර්ෂණ බලයක් තියෙනවනේ මේකට. හරි. දැන් මේකට F සමාන ma දැම්මහම F සමානයි ma දැම්මහම මේක යන්නේ T2 පැත්තට තමයි වස්තුව ගමන් කරන්නේ. ඊගෙන මෙතනින් T2 ගෙන් අඩු වෙනවා F1 ව m වැඩි කිරීම a. නේද? T2 ගෙන් අඩු වෙනවා F1 ව ඊට පස්සේ m වැඩි කිරීම a. T2 තමයි හොයන්නේ F1 දන්නවා කීයද? F1 එනවා 32යි කියලා. F1 එනවා 32 සමානයි 8 වැඩි කිරීම 1. එතකොට මෙතනින් එනවා T2 සමානයි 8 ධන 32 මෙතනට එනවා T2 සමානයි 40යි නිව්ටන් කියලා. මගේ මේ ගාන හදාගෙන යද්දි මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒ කියන්නේ හදිස්සියේ ඉලක්කම දෙකක් වරදින්න පුළුවන්. වැරදිලා තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් විතර ඒක දාන්න මම ඒක හදලා ඔයාලට ආයේ ගාන හදලා දෙන්නම්. හරි. අපි ඊළඟට දැන් T2 හොයාගෙන ඉවරයි. T2 හොයාගෙන ඉවරයි. දැන් ඔයාලට ඕන කිලෝග්‍රෑම් දෙකට අදාළව මේක දාන්නත් පුළුවන්. F සමානයි ma කිලෝග්‍රෑම් 10ට අදාළව F සමානයි ma දාලා ඔයාලට T1 හොයන්නත් පුළුවන්. අපි 2 කිලෝග්‍රෑම්ට දානවද 10 කිලෝග්‍රෑම්ට දානවද? අපි 2 කිලෝග්‍රෑම්ට දාලා හදමු. පස්සේ මම ආයේ 10 කිලෝග්‍රෑම්ට දාලා හදලා දෙන්නම්. මම ඒක මෙතනින් හදන්නම්. ඊට පොඩ්ඩක් මදි හින්දා මෙතනින් හදන්නම්. T1 සොයමු. T1 සොයමු. T1 හොයන්න 2 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 2 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. හරිනේ. 2 කිලෝග්‍රෑම් තියෙන මේ විදිහට. 2 කිලෝග්‍රෑම් තියෙන මේ විදිහට. 2 කිලෝග්‍රෑම්ගේ මේ පැත්තට තියෙනවා T1 ව, මේ පැත්තට තියෙනවා T2 ව. හරිනේ. මේකට දානවා F සමානයි ma. F සමානයි ma දානකොට T1 ගෙන් T2 අඩු වෙනවා. T1 ගෙන් අඩු වෙනවා. T2 ව මෙතනට එනවා m වැඩි කිරීම a කියලා. තේරෙනවද? හරි. දැන් T1 නේ හොයන්නේ. T1 දන්නේ නැහැ. T2 දීලා තිනවා 40යි කියලා. මෙතන යනවා m, මෙතන යනවා 1යි. 40 මේ T1 සමානයි 2 ධන 40. ඒතකොට T1 එනවා 42යි නිව්ටන් කියලා. හරිද? T1 ගේ උත්තරේ එනවා 42යි නිව්ටන්. සෝරි 42යි නිව්ටන් නෙවෙයි. කෝ ඝර්ෂණ? ඝර්ෂණය දෙන්නේ නැහැ. ඝර්ෂණය දෙන්නේ නැහැ. මෙතනින් එනවා F කියන එකට මේ පැත්තට තියෙනවා T. එයි මෙතන තව බලයක් තියෙනව නේද F2 කියලා. ඕම් 100 නැහැ. ඔන්න 100 නැහැ. මේ පැත්තට තියෙනවා තව බලයක් F2 කියලා මේ පැත්තට තව බලයක් තියෙනව නේද? මෙතන තියෙනවා T1, මෙතන තියෙනවා T1, මෙතන තියෙනවා T2. ඊට පස්සේ අපි මෙතනින් දා ගන්නවා T1 ඍණ T2 ධන F2 කියලා. මෙහෙම නෙන්නේ මේකෙන් මේ දෙකම අඩු වෙනවා. ඊළඟට අපිට ඕනේ T1 ව හොයන්න. ඊළඟට මෙතනින් එනවා m වැඩි කිරීම a. T1 දන්නේ නැහැ. T1 සමාන වෙනවා T2 ට උත්තරේ එනවා 40ක්. F2 ට උත්තරේ ඇවිල්ලා තියෙනවා 8ක්. හරිද? මෙතෙන් දෙනවා 2 වැඩි කිරීම 1. එතකොට T1 සමාන වෙනවා මෙතනින් එනවා 48ක්. sorry සමාන කිරීම නෙවෙයි නැහැ. 48ක් සමාන වෙනවා 2යි. මෙතන එනවා T1 සමානයි 48 ධන 2. T1 සමාන වෙනවා 50යි නිව්ටන් කියලා. T1 සමාන වෙනවා 50යි නිව්ටන් කියලා. මම මෙතනම 10 කිලෝග්‍රෑම්ට අදාළව ගහලා දෙන්නම්. 10යි කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 10 කිලෝග්‍රෑම් ඉන්නේ මේ විදිහට මම පොඩි වට අඳින්නම්. මේවනේ මේ ඊටමදි හින්දා මෙතන එනවා 10 කිලෝග්‍රෑම්. 10 කිලෝග්‍රෑම්ගේ මේ පැත්තට තියෙනවා 100යි නිව්ටන්. ඊළඟට මේ පැත්තට තියෙනවා T1. ඊළඟට මෙතනින් තියෙනවා F3ව. F3ව මෙතනින් තියෙනවා. එහෙමනේ තියෙන්නේ. ඊළඟට මේකට F සමානයි ma දැම්මොත් මේකට F සමානයි ma දැම්මොත් එහෙම F කියලා කියන්නේ 100 ඍණ ඊට මදි කියහන්කො.
මල මගුල. පල්ලෙයට ගමු. f සමාන n මේ දැම්මොත් එහෙම මෙතනට එනවා 100 ඍණ t1 ඍණ f3 සමාන වෙනවා n වැඩි කිරීම a නේ. එතකොට c න් අඩු වෙන්න ඕනේ t1 ධන t1 ධන f3 කියලා කියන්නේ 40 සමානයි 10 වැඩි කිරීම 1. මේ වැඩ ගොඩාක් අසනේ වීඩියෝ කරන්නේ. එතකොට අර මහන්සියත් එක්ක වරදින්න පුළුවන්. එහෙමවත් කියමු. 100 ඍණ කෙලින්ම අපි මේ 100 මේක අඩු කරලා දාමුකෝ. 40 ඍණ t1 සමාන වෙනවා 10යි. ඊළඟට මෙතන යන 60 ඍණ t1 සමානයි 10යි. ඊළඟට 10 මේ පැත්තට ගන්නවා. මෙතන යනවා t1 මේ පැත්තට ගත්තොත් එහෙම 50යි නිව්ටන් සමානයි t1 කියලා උත්තරේ එනවා. 50යි නිව්ටන් සමානයි t1 කියලා උත්තරේ එනවා. පේනද? එතන 60යි. එතන පේන්නේ නැහනේ. පල්ලෙය පේන්නේ නැහනේ. මම මේ පැත්තට ගලනවා. මේක මෙතන ගත්තාම එනවා 60 ඍණ 10 සමානයි t1 කියලා. ඒතකොට මෙතන එනවා 50යි නිව්ටන් සමානයි t1 කියලා උත්තරේ. 50යි නිව්ටන් සමානයි t1 කියලා උත්තරයක් එනවා. තේරුණාද? මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක මම හිතනවා දැන් හරි කියලා. අවුල නැහැ ෂේප් නේ. හරි. අපි මේකෙන් තව ගාණක් හදාගමු. හරිද? අපි මේකෙන් තව ගාණක් හදාගමු. එතකම් මේක ඔයාලා මේ දාගන්නකෝ. මේ හදාගන්න කොටක් ගන්න. ඊළඟ ගාන ඔයාලට දෙන්න හදන්න. ඔයාලා ඒක හදලා ස්ටොප් ඒ කියන්නේ වීඩියෝ ස්ටොප් කරලා හදලා ඉවරනවා. ඉතින් යන ඩිස්කෂන් එක බලන්න. ටගලිය මයින් වෙන්න. හරියට. ලියගන්න ගන්න. ස්ටොප් කරලා ලියාගත්ත කියලා මම හිතනවා. ඊගෙන මම මේක මකලා මම අලුත් ගානක් දෙන්නම්. මට අලුත් පාන යනවා මේකම. බෝඩ් එකයි ගන්න. හරිනේ. හරි. අපි ආයේ තලය අඳිනවා. හොඳ ගමන් ඇත. හරියන්නේ නැහැ. ඉක්මනට කෙලින් ඇඳ ගන්න පුරුදු වෙන්න. මේ පැත්තට දාන්න. ඒකත් ඇත. ඇදුනාට ගවන්න මේ පාරම අඳිරේ තියනවා. ඇදයි පොඩ්ඩක් කමන්නේ. නැත්තයි පාර. වෙලා යනවා. මෙතනින් වස්තුවක් තියෙනවා. මෙතනින් වස්තුවක් තියෙනවා. ඊළඟට මෙතනින් වස්තුවක් තියෙනවා. හරිද? මේකට මම දෙන්නම් 4යි කිලෝග්‍රෑම්. මේකට දෙන්නම් 12යි කිලෝග්‍රෑම්. මේකට දෙන්නම් 5 කිලෝග්‍රෑම් කියලා දෙමු. කන් දැනන්න නැහැ. ගාන හදන විදිය දැනගත්තා නම් ඇති ඉතින්. ගණන් වලට බය වෙන්න එපා. කැල්ලක තියෙනවා. එකකින් ගාලා ටක් ගාලා ගන්නවා. මෙතනින් තියෙනවා තන්තුවක්. මෙතනනුත් තියෙනවා තන්තුවක්. අපි වෙනසකට බලය මේ පැත්තෙන් දෙමු. මේ පැත්තෙන් දෙනවා මම නිව්ටන් 200ක බලය. හරිද? මේකේ මියු දීලා තියෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා 0.8යි නිව්ටන් කියලා. මේ හදන ගණන් අර සමහරට වෙනස් වෙන්න පුළුවන්. මම මොකද මේ ගානනේ දෙන්නේ ඉවලේ හිතලා. මේ වේලාවෙ හිතලා තමයි දෙන්නේ. ඒකෙන්ද අර එන සමහර ගණන් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒක වැඩක් නැහැ. ගාන හදාගන්න එක තමයි ඕනේ. ගාන හදාගන්න විදිහ තමයි ඕනේ. හරිද? හරි. දැන් අපි ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ? අපි ඉස්සල්ලාම මේ වස්තුවෙන් වස්තුවට අදාළව ඝර්ෂණ බලයක් හොයාගෙන ඉන්න ඕනේ. නේද? ඝර්ෂණ බලයන් ටික හොයාගෙන ඉන්න ඕනේ. අපි 4 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය සමානයි අපි හිතමු ඒක F1 කියලා. කැතයිනේ බං ලියන. හරිද? 4 කිලෝග්‍රෑම් හි මේ කැතයි කවන්නේ.
ඝර්ෂණය සමානයි F1. හරිද? මෙතන දැම්මම F සමානයි μr. මෙතනින් එනවා F සමානයි 0.8 වැඩි කිරීම මෙතෙන් එනවා 40ක්. 0.8 මෙතෙන් එනවා 40ක්. දැන් කරන්න ඕනේ 0.8න් වැඩි කරනවා 40ක්. මෙතනට එනවා ඒ 32යි. කලින් එකේ 32ක් නේ පළවෙනි එකට ආවේ. 32යි. හරි. ඊළඟට 12 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය සමානයි අපි ඒකට දාගමුකෝ T2 කියලා. 12 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය සමානයි F සමානයි 1ක් μr සමානයි 0.8 වැඩි කිරීම 120. 0.8 වැඩි කරන 120න් එතකොට එනවා 96ක් කියලා. අම්මට සිරි වෙනවා. නෑ. ඔව් 96ක් කියලා එනවා. හරියයි. හරියට. රෙකමෙන්ඩ්. ඊළඟට 5 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය දාගමු අපි F3 කියලා. මෙතෙන් දෙනවා F සමානයි μr. මෙතෙන් දෙනවා F3 සමානයි 0.8 වැඩි කිරීම කීයද 50යි කියලා එනවා. F3 සමානයි හරිද 0.8 50න් වැඩි කරාම උත්තරයක් එනවා 40යි කියලා. 40යි නේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? ඉස්සල්ලා වගේ ඔයාලා මේ ගාන හදන්නේ මේ ගාන හදලා ඉවර වෙලා හදන විදිය බලන්න. ඇයි මම ඔයාලට කලින් එක ගානක් කරලා පෙන්නුවානේ මේ ගාන හදන විදිහ එක ගානක් හදලා පෙන්නුවා. ඒක හදපු විදිහට ඔයාලා බලාගෙන ඒ කියන්නේ ඒක බලාගෙන හරි කවන්න එකපාර මතක හිටින්නේ නැහැනේ ගණන් හදලා තමයි පුරුදු වෙන්න ඕනේ. එකම ගාන තුන් පාරක් හදුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ගාන හදන එක මතක හිටිනවා. ඔය සමීකරණ එහෙම ඔය මම දැන් ෆිසිකල් කරන ක්ලාස් වල එහෙම කොල්ලොන්ට සමීකරණ එහෙම මතක නැහැ. ඇයි? දැන් මං අද ඒක කරාම උන් ඊළඟ දවසේ උදේට තමයි පොත පෙන්නලා බලන්නේ. එතකොට ඉතින් සමීකරණ කොහොමද මතක නැහැනේ. සමීකරණ එහෙම මතක තියාගන්න පාඩම් කරන්න ඕනේ නැහැ. ගාන හදලා ඒ ගණන් හදලාම දන්නවා මෙන්න මේ සමීකරණයට මෙන්න මේ ගානට මෙන්න මේ සමීකරණය තමයි එන්න ඕනේ. ඒතකොට ගාන කියවද්දී ඔයාලට සමීකරණය මතක් වෙනවා. මේකෙන් දාලා හදලා බලමු. ඔයාලට මුල් කාලේ එහෙම මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගාන කියනකොට ඔයාලට මුල් කාලේ සමීකරණ මතක් වෙන්නේ නැහැ. මුල් දවස්වල. ඔයාලා බලනවා පොඩ්ඩක් පෙන්නලා මේ සමීකරණයද දාන්නේ මේ සමීකරණයද දාන්නේ. සමීකරණ ටික හරියට ඔයාගේ ඔළුවට යන්න නම් ඔයා ගණන් හදන්න. එක දිගට සමීකරණ කටපාඩම් කරා කියලා මතක තියෙන කට්ටිය ඉන්නවා. එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? හැබැයි ගොඩක් කට්ටියට කියන්නේ මගේ පැත්තෙන් හිතන විදිහට ගොඩක් කට්ටියට ඒක මතක හිටින්නේ ගණන් හදලා. ඒකින්ද පුළුවන් තරම් ගණන් හදන්න. ගණන් හදනකොට සමීකරණ හොඳට මතක හිටිනවා. ඒතකොට ගාන කියවනකොට ඔයාට මේ සමීකරණය තමයි දාන්න ඕනේ ආදේශ කරන විදිහෙම ඔයාට මැවිලා තියෙන්නේ. ඒක ලියාගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? ගණන් හදලා ප්‍රැක්ටිස් එක තමයි තියෙන්නේ. හැම දෙයකම ප්‍රැක්ටිස් එක තමයි තියෙන්නේ. හරි. අපි දැන් පද්ධතියටම x සමාන ma දාමු. පද්ධතියටම x සමානයි ma යොදමු. හරිද? මෙතනින් f සමාන ma දානවා. දැන් f සමාන ma ට අදාළව මේ පැත්ත තමයි වස්තුව ගමන් කරන්නේ. ඒතකොට මෙතෙන් දෙනවා 20 ධන ඉස්සරින කීයද? 32 ධන 96 ධන 40 කියලා එනවා. මෙතෙන් දෙනවා කීයද එතකොට? 4 ධන 12 ධන 5 වැඩි කිරීම a නේද? එතකොට එතනින් එනවා 20 රින මේ ටික සුළු කරලා මට අගල උත්තරය කියන්නේ 32ට එකතු කරනවා 96ට එකතු කරනවා 40. එනවා 168ක් කියලා. 168 සමානයි මෙතනින් එනවා 21ක් නේද? 21 වැඩි කිරීම a 21ක් නේ 21ක් තමයි. හරිනේ. හරි. ඊළඟට මට කරන්න තියෙන්නේ මෙන්න මේකෙන් අඩු කරනවා. කීයද 200න් 168ක් ගියා? අමාරුයි ඒක අමාරුයි කියලා කියන්නේ ඉස්සර මම කැල්ලෙන් අර චූටි ගණන් හිටන් ගහලා කරනවා. ඒ ලෙවල් ලියන දවස්වල ඇයි ඒ තරම් ෂුවර් මාව මට. කැල්ලකින් ගෙවුවම ආයෙ වරදින්නේ නැහැ කියලා ෂුවර්නේ. මෙතන එනවා 32ක් 32 බෙදන්න ඕනේ 21. හරිද? 32 බෙදීම 21 එනවා 1.52 කියන්නේ. 1.52 මොනවද? ms
ඍණ 2 සමානයි a. ඒකකෙමත් මතකයේ ඉන්නවා ගණන් හැදුවාම. හරිනේ? හරි. අපි කෙලින්ම මේකෙත් දාලා නැහැ කියන්නේ. මේක T1 මේක T2. ඔයාලා ඒ දෙක මාරු කරගත්තට කමක් නැහැ. හරි උත්තරේ එනවා නම් ඈ සෝරි මට මේ කලින් දාන්න බැරි වුණා ඒක. හරි. අපි දැන් T1 හොයමු. T1 නෙමෙයි අපි T2 හොයමු. T2 ලේසියි. ඉස්සලාම T2 හොයාගත්තම ලේසි. T2 හොයන්න පද්ධතියට මේ F සමාන m දාලා අපි හේ හොයාගත්තා. T2 හොයමු. අපි 5 කිලෝග්‍රෑම්ට F සමාන m දාමු. අපි ලියමු මෙතනින් T2 හොයමු. T2 හොයන්න 5 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 5 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. 5 කිලෝග්‍රෑම්ට F සමාන ma යොදමු. 5 කිලෝග්‍රෑම්ට F සමාන ma යොදද්දී මෙතනින් තියෙනවා 5 කිලෝග්‍රෑම් අපි 5 කිලෝග්‍රෑම් විතරක් ඇඳගමු. 5 කිලෝග්‍රෑම්ගේ මේ පැත්තෙන් තියෙනවා T2 මේ පැත්තෙන් තියෙනවා T2 මේක 5 කිලෝග්‍රෑම් මේ පැත්තට තියෙන ඝර්ෂණ බලය කීයද 5 කිලෝග්‍රෑම්ගේ ඝර්ෂණ බලය තියෙනවා 46 නිව්ටන්ගේ ඝර්ෂණ බලයක් තියෙනවා හරිනේ 40 නිව්ටන්ගේ ඝර්ෂණ බලයක් තියෙනවා අපි දැන් මේකට F සමාන ma දැම්මහම F සමාන ma මේකට දැම්මහම යන්නේ මේ පැත්තට ඉතින් T2 ගෙන් අඩු වෙන්න ඕනේ 40ක් මෙතන දෙනවා 5 වැඩි කිරීම 1.52 1.52ක් එනවා දැන් මෙතන එනවා T2 ඍණ 40 සමානයි 5 වැඩි කරන්න ඕනේ 5 වැඩි කරන්න ඕනේ 1.52කින් එතකොට උත්තරයක් එනවා 7.6යි 7.6 කියලා එනවා එතකොට මෙතනින් T2 මේ 40 මේ පැත්තට එනවා සමානයි 7.6 වැඩි කිරීම 40 මෙතන එනවා T2 සමානයි 47.6යි නිව්ටන් කියලා 47.6 නිව්ටන් කියලා එනවා T2ට හරිනේ ඊළඟට මම මෙතනින් හදන්නම් හරිද මම මෙතනින් හදන්නම් ගන්න අපි ඊළඟට හොයමු T1 T1 සොයමු T1 හොයන්න අපි මොකටද දාන්නේ අපි T1 ගන්න 4 කිලෝග්‍රෑම්ට දාන්න 4 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු 4 කිලෝග්‍රෑම්ට F සමාන ma යොදන්න යන්නේ හරිද 4 කිලෝග්‍රෑම්ට F සමාන ma යොදන්න යන්නේ 4 කිලෝග්‍රෑම් ඇඳ ගන්නවා මේක 4 කිලෝග්‍රෑම් මේ පැත්තට තියෙනවා නිව්ටන් 200ක් එතකොට මේ පැත්තට තියෙනවා මොකද්ද T1 තියෙනවා ඊළඟට මේ පැත්තට තියෙනවා තව F1 කියලා එක්කුත් F1 කියලා එක්කුත් තියෙනවානේ අරගේ හරි මේ පැත්තට තිබ්බ T2 අර පැත්තට තිබ්බ 40 කියලා හරි නේද මේකත් හරි මේ පැත්තට මොකුත් නැහැ හරි කියලා හිතන්න එතනත් කියන්න ඕනේ හරි දැන් මෙතනින් අපි F සමාන ma දැම්මොත් එහෙම F සමාන ma මේකට දැම්මොත් එහෙම F කියලා කියන්න මේ පැත්තට යන්න මෙතන එනවා 200ක් 200න් අඩු කරන්න ඕනේ T1/F1 T1ත් අඩු කරන්න ඕනේ ඊළඟට F1ත් අඩු කරන්න ඕනේ m වැඩි කිරීම a ඊළඟට මෙතනින් 200 ඍණ T1 ඍණ මෙතන දෙනවා 32යි සමානයි 4 වැඩි කිරීම 1.52 හරිද 32ක් ගියාම 168යි හරිද 168යි 4 වැඩි කිරීම 1.52 කියලා කියන්නේ 4 වැඩි කිරීම 1.52 කියලා කියන්නේ 6.08යි මෙතන යනවා ඍණ T1 සමානයි 6.08යි මේක එනවා මේ පැත්තට 168 ඍණ ඍණ 6.08 සමානයි T1ට 168න් අඩු කරන්න ඕනේ 6.08ක් එතකොට එනවා 161.92 161.92 නිව්ටන් සමානයි T2ට හරිනේ පේනවනේ 161.92 92යි T2 මේ 9යි T2ට ඔයා මේ දෙක මාරු කරලා අර ඉස්සෙල්ලා මම දාලා තිබ්බේ නැහැ නේ ඔයාලට ගාන හදන්න කිව්වට ඔයාලා මේ දෙක මොකක් හරි දෙක මාරු කරලා හරි දාගන්න දෙක මාරු කරලා හරි දාගන්න ඇති කොහොමද මේ උත්තර දෙක තමයි එන්න ඕන ඒ කියන්නේ
2 කියලා ඔයා මෙතන දාගත්තා නම් T2 කියලා ඔයා ලියාගත්ත එකට ඉන්න ඕනේ T2 කියලා ඔයා ලියාගත්ත එකට ඉන්න ඕනේ මේක. මෙතන ඔයා T2 කියලා දාගත්තා නම් තේරෙනවනේ? නියමයි. හරි. ඊළඟට මම මෙතනින් හදලා පෙන්නන්නම් 12 කිලෝග්‍රෑම්ට 12 කිලෝග්‍රෑම්ට F සමාන ma දාලා 12 කිලෝග්‍රෑම්ට F සමානයි ma යොදමු. ඒ මොකක් හොයන්නද? අපි හොයමු මේකෙන් T1 හොයමුනේ. T1 හොයමු. මේකට දාගන්නවා F සමානයි ma. F සමානයි ma දාගත්තට පස්සේ මේක යන්නේ මේ පැත්තට නම් ඒ පැත්තට තියෙන T1 T1 ගෙන් අඩු කරන්න ඕනේ T2 ආව අපිට T2 ඊළඟට F2වත් අඩු කරන්න ඕනේ. මෙතන දෙනවා n වැඩි කිරීම a කියලා. T1 හොයන්න ඕනේ. මෙතනින් T2 ආව අපිට 47.6ක් කියලා. මෙතනින් ආව ඍණ T2ට ආවා T2 කීයක්ද ආවේ? T2ට කීයක්ද ආවේ? T2ට ආවා sorry F2ට ආවේ කීයද? F2ට ආවා 96ක් කියලා නේ. F2ට ආවා 96ක්. මෙතෙන් වෙනවා 12 වැඩි කිරීම 1.12 වැඩි කිරීම 1.52ක් 1.52 මේ දෙක අපිට සුළු කරගන්න පුළුවන් T2 T1 ඍණ 47.6ට 47.6ට 96ක් කියලා කියන්නේ 143.6යි නේද? 143.6යි. හරිද? 143.6 නේද? මං හිතන්නේ 47.6ට එකතු කරන්න ඕනේ 96ක්. 96. ඔව් 143.6යි. ඊට පස්සේ 12 වැඩි කරන්න ඕනේ 1.52කින්. එතකොට එනවා මෙතනට 18.24. පොඩක් කරා. නෑ. T2 සමානයි නෑ sorry T1 සමානයි T1 සමානයි 18.24ට එකතු කරන්න ඕනේ 43.6ක්. ඒක ගත්තොත් මෙතන උත්තරේ මේකට එකතු කරන්න ඕනේ 18.24ට එකතු කරන්න ඕනේ 143.6ක්. 143.6ක් එකතු කරන්න ඕනේ. එතකොට උත්තරේ එනවා 161.84යි කියලා. 161.84යි නිව්ටන් සමානයි T1. මේ 9 දෙක ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙනස් වෙන්නේ මෙතන අපි දශම ස්ථාන අර එක්ක 1ට එක්ක 2කටනේ ගන්නෙ. 1කට આવොත් 1කට ගන්නවා. ඊට වඩා වැඩියෙන් තිබ්බොත් 2කට කරලා ගන්නවා. හරිද? ඒකෙන් තමයි මේව වෙනස් වෙන්නේ. ඔයා හදන විදිහ අනුව ඒකට ලකුණු හම්බ වෙනවා. කියන්නේ ඔයා මේ විදිහට හදලා මේ උත්තරය ඇවිල්ලා තිබ්බත් මේ විදිහට හදලා මේ උත්තරය ඇවිල්ලා තිබ්බත් ලකුණු දෙන්න ඕනේ. උනොත් දෙයි. හරි. මං හිතනවා අද උගන්වපු එකක් තේරුණා කියලා. වැරදි කෙනෙක් කවුරු හරි ඉන්නවනේ. ඒ කියන්නේ හදාගන්න බැරි වුණ කවුරු හරි ඉන්නවනම් තේරුණ නැති කවුරු හරි ඉන්නවනම් මේක හොඳට ආයෙ වීඩියෝ එක බලන්න. එතකොට අනිවාර්යෙන් තේරෙනවා. තේරුන්නේ නැති වෙන්න බෑ. මොකද ඒ තරම් සරල විදිහට මං කියලා දුන්නේ. මේ ආයෙ ඒ කියන්නේ T1 T2 එකපාරක් හොයාගත්තට පස්සේ ආයේ මම අර දෙපාරක් T1 හොයලා තියෙනවනේ. අර ඒ විදිහට කරන්න ඕනේ නෑ. හරිද? يعني මේ කෑල්ල මම අර අමතරවනේ කරේ. මෙන්න මේ කෑල්ල අමතරවනේ ආයේ T1 මම හොයලා පෙන්නුවේ. ඒ විදිහට ආයේ දෙපාර එක කරන්න ඕනේ නෑ. එකපාරක් හොයලා පෙන්නුවා නම් ඇති. මොකද එහෙම දෙපාර කරන්න ගියොත් ඔයාලට කලබලයක් මේ ටයිම් එක මැනේජ් කරගන්න බැරි වෙනවා. ඒකෙන්ද එකපාරක් කරගත්තා නෑ. මේකෙන්ද මම හිතනවා අද තේරෙන්නේ නැතිනේ. අර චුට්ටක් මැද්දෙන් ට්‍රැක් පැන්න. ඒක ගැන හිතන්න එපා වැඩිය. වීඩියෝ එක බලන්න එතකොට හොඳට තේරෙනවා. තේරුණ තායි සැරයක් බලන්න. එන හොඳ වැඩි කරගන්න. ආයුබෝවන් ඔයාලා හැමෝටම